ආයිබෝවන් රූපහල පොඩ්කාස්ට ගත්ත එක තමයි එකතු වෙලා ඉන්නේ. ඉතින් මේ ඔස්ට්‍රේලියාවට එන්න හැමෝටම හීනයක් තියෙනවා. මටත් ඒ කාලේ හීනයක් තිබුණා. හැබැයි පසු කාලින වේ හීනය සැබෑ වුණා. දැන් අවුරුදු 3මාරකට වැඩි ඔස්ට්‍රේලියාවේ ඉන්නවා. ඉතින් ඔස්ට්‍රේලියාවට ආවට පස්සේ ගොඩාක් දේවල් මමත් අධ්‍යයනය කරා. ස්ටුඩන්ට් කෙනෙක් විදිහට එන කෙනෙක්ට උනත් මාකාර විදිහට කැමැත්තක් තියෙනවා මේ ප්‍රොපර්ටි එකක් මම කවදා හරි ගන්නවා කියලා. එතකොට දැන් එහෙම බලාපොරොත්තුවක් තියෙන ඉන්වෙස්ට් එකක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්ට මම හිතන්නේ මේ ප්‍රෝග්‍රෑම් එක ඉතාම වැදගත් වෙනවා. ඔයගලන්ට බිඳුවේ ඉඳන් මේ ඉන්වෙස්ට්මන්ට් කියන්නේ මොකක්ද කියන දේ අපි කතා කරන්න ලෑස්ති. දීර්ඝව අද දවසේ අපි පටන් ගන්න මේ වැඩසටහන ටිකටම අපි මේ කතා බහ ගෙනියගෙන යනවා. ඉතින් ඔයගලන්ට පුළුවන් අපේ රූපහල page එකට ඇවිල්ලා අපේ Facebook page එකට ඇවිල්ලා comments දාන්න. ඔයගොල්ලෝ අහන්න කැමති ප්‍රශ්න මොනවාද කියලාත් මුලින්ම මම ඉන්නේ මතක් කරන්න ඕනේ. ලංකාවේ වුණත් ප්‍රොපර්ටි එකක් ඉන්න කෙනෙක්ට තියෙනවා. හැබැයි ලංකාවේ ප්‍රොපර්ටි එකක් ගන්නවා කියන එක ඇත්තටම අමාරු දෙයක් නේ. දැන් ඔස්ට්‍රේලියාවේ ප්‍රොපර්ටි ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න හොඳ රටක් කියලා තමයි හැමෝම ජීවත් වෙන ඔස්ට්‍රේලියාවේ ලෝකයේ අනෙක් රටවල් එක්ක සංසන්දනය කරද්දී ඉකොනොමි එකේ ස්ටේබල් අස්තවාදය වගේ දේවල් ගත්තොත් මේ රටවල නැහැ. දැන් අපි කියනවා මේ රට සේෆ් රටක් කියලා. මේක අහන්න පෙට්‍රල් ප්‍රශ්නාව ලංකාවේ නිවුස් බලනකොට වෙනම නිවුස් එකක් නෑ නේද? අතර අපි දකිනකොට අපිට hina යනවා මේ එහෙම ප්‍රශ්න නෑ නේ මේ ඔස්ට්‍රේලියාවේ ඉඳලා අපි දන්නේ නැති ප්‍රශ්න ශ්‍රී ලංකාවේ කියන අර national security type දේවල් හර්ෂි මේ වගේ රටවල අදටත් හරිම ස්ටේබල්. මේක ස්ටේබල් රටක්. බය වෙන්න දෙයක් නෑ ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න. ඒ කියන්නේ අද ඉන්වෙස්ට්මන්ට් එකක් කරා කියන්නේ තව අවුරුදු 3කින් 4කින් සමහරක් රටවල් ගන්න ගානට වඩා යම් ප්‍රමාණකින් ඔයාගේ generally මේ property growth කියන line එක median property growth කියන එක හැමදාම එහෙම උඩට ගිය ගතියක් තමයි. අර ලංකාව ගැන කිව්ව හින්දා හර්ෂි දැන් ලංකාවේ අර සමහර අවස්ථාවල ව්‍යසනකාරී තත්ත්වයන් ඇති වුණා. එකක් මට පැහැදිලිව මේ මෑත මතකයි පාස්කු ප්‍රහාරය. ඊට පස්සේ අපේ රගල්ලේ තිබු දවසක් තිබ්බේ අර ආර්ථික ප්‍රශ්න මිනිස්සුන් තිබ්බ.